morning හැමෝටම. ඉතින් අද අලුත් දවසක් අලුත් vlog එකක් අලුත් විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. වෙනද වගේ නෙවෙයි අද ඉන්නවා මාත් එක්ක අලුත් යාළුවෙක්. ඉතින් මං එයාවත් මගේ මේ වැඩේට එකතු කරගන්නවා. එහෙනම් hi කියන්න පිළිගන්න. මිස් ආදී. hi good morning හැමෝටම. හරි. අපි ඉතින් මොකද කරන්න යන්නේ අද? අපි බලු කපුරු දානයක් දෙන්න යන්නේ. ඔව්. අපි මේ පේනා වගේ බලු කපුරු දානයක් දෙන්න ලෑස්ති කරගත්තා. මේ ඇවිල්ලා පොයට කලින්ද පස්සේද කවද්ද? කලින්. පොසොන් පොයට කලින් දවසේ අපි දුන්නේ. මොකද ගෙදර කට්ටිය සිල් ගන්න යන නිසා පොය දවසට දෙන්න ඒගොල්ලන්වත් එකතු කරගෙන දෙන්න බැරි වෙන නිසා තමයි අපි කලින් දවසට දෙන්න දාගත්තේ. ඒ වගේම තමයි අපිට එකතු වෙන්නත් chance එකක් හම්බෙච්ච හින්දා. හරි. එහෙනම් අපි මේ ඇවිල්ලා අපි ඒකට ලෑස්ති වෙච්ච විදිහ. හරි. ලෑස්ති වුණා බෙදාගත්ත පාන්දර නැගිටිනවා කියලා. ඒ වුණාට මං විතරයි ළමයි නැගිට්ටේ. මෙයාලා කවුරුත් නැගිටේ නෑ. මෙයාලා ඔක්කොම නිදි. මෙයා උදෙම්ම නැගිට්ටා. කොච්චර උදෙම්ම නැගිට්ටද කියනවා නම් ඔය කපන කොටන කෑලි නැහැ. ඒ වීඩියෝ නැහැ. ඒ උදෙන් නැගිටින හින්දා තමයි. නෑ මං වැඩ කරපු හින්දා. හරි. මේ ඉන්නේ අපේ පවුලේ සුරතලා. මිස් රැපි. හරි. මේ ඉන්නේ අපේ ආදරණීය රැපි. හරි නේද මම නම කිව්වා? හරි. රැපි. ඉතින් මෙයා ගැන කිව්වොත් මෙයා ඇත්තටම හරි අහිංසකයි. හරිම ලව්ලි. ඔව් අහිංසකයි. මෙයා ගැන කියන්න බල චුට්ටක් ඔයා අයිතිකාරයා විදියට. මෙයා හරිම අහිංසකයි. හරිද? ඒ වුණාට 20ක් 30ක් වගේ චුට්ටක් හපලා තියෙනවා. චුට්ටයි කියන්නේ. චුට්ටයි හපලා තින්නෙත් හැබැයි. චුට්ටයි හපලා තින්නේ. ඔව් මෙයාගේ තව වීරකම් තියෙනවා. අපි වෙන vlog එකකින් කතා කරමු. දැන් ලෑස්ති මං හිතන්නේ වැඩේ ඔක්කොම බකට්ස් වලට දාගෙන නේ බේසන් වලට දාගෙන අපි යන ලෑස්ති වුණා. ඊළඟට අපි කරේ මෙන්න මෙහෙම ගොඩපෙර කොළ ටිකක් කඩාගත්ත අපිට නේද කැම ටික බෙදන්න ඕනනේ. උඩ දාගෙන කොළ කඩන්න ගිහිල්ලා තියෙන්නේ. මම ලෑස්ති වෙලා එකට වැඩ කරනවා. වැඩ කරගෙන තියෙන්නේ මම දන්නෙත් නෑ. නෑ. මෙයා ඉතින් බලන්න හැමතැනම ඉන්නවා ගණන් ගන්න එපා. ඉතින් අපි මෙහෙම වීඩියෝ දාගෙන මේ වෑන් එකට දාගෙන අපේ කොළ ටික අපි මේ විදිහට තමයි ලෑස්ති උනේ. මේ වෙද්දි බලන්න තාමත් මේ කතා කරන ළමයා නිදි. එහෙම තමයි යන්නේ චුට්ටක් නිින්ද ගියා. මිනිස්සුන්ට තමයි ඉතින් නිින්ද යන්නේ මොනව කරන්නද නේද? ඒ වුණාට ඉතින් ලොකු කතා ටිකක් රෑ කිව්වා මම මෙහෙම නැගිටිනවා අරව කරනවා මේව කරනවා කියලා. ඉතින් එහෙම ප්‍රසිද්ධිය කියන්න එපා. ඔව් හරි. ඉතින් අපි ලෑස්ති ඒ වුණාට ලෑස් වෙන්න ඕන්න මෙන්න තියලා අපේ රැපීව වටයක් එක්කගෙන යන්න උනා. මෙයාව අපිට එක්කගෙන යන විදිහක් නැහැනේ. රණ්ඩු බේරන්න වෙනවනේ. ඒ නිසා මෙයාව වටයක් ගිහින් දාලා මේ විදිහට එයාව රවුමක් එක්කගෙන යන්න උනා. ඊට පස්සේ තමයි අපිට යන්න උනේ. බෙදනකොට පැහැදිලි බෙදන්නේ. අපි එකක් විතර බෙදාගෙන යනවා ඉතින්ලා. මෙතෙන් ඉන්නේ නේද? අපේ පැත්තේ මේ පැත්තේ ඉන්නේ. කැම ටිකත් අරගෙන දැන් මේ අපි යන ගමන් මේ ඉන්නේ අපේ වැඩේට එකතු වෙච්ච අපේ සෙට් එකේ කොටසක් නේද? තව ඉන්නවා. ඒගොල්ලෝ බයික් වලනේ. ඔව් අපි වෑන් එකයි බයික් දෙකයි තමයි ගියේ. Hadi kan. හරි අපි දැන් මේ ඉන්නේ මේන් රෝඩ් එකට යන ගමන්. අපි ඉතින් යන අතරමඟදී හම්බෙච්ච අයටත් දුන්නා. දැන් මෙතනත් ඉන්නවා තව සෙට් එකක්ම ඉන්නවා. ඒකට උඩින් කුත් හිටියා නේද? දැන් නිදි.
අපි ඇත්තටම කෑම දුන්නේ බලෙන් එහරවලනේ. ඔව් බලෙන් හැරලා දුන්නා. ළඟට ගිහින් දුන්නා. ඔව් ළඟට ගිහින් දුන්නා. දැන් අපි යන ගමන් මේන් රෝඩ් එකට. ඔව්. කට්ටිය කෑ ගැහුවේ නැහැ. ඉතින් මේ බැනුනුත් ඇහුවා නේද කෑ ගහන්නේ කතා කරන්නේ නැහැ කියලා. නැහැ කියලා. එන්නකෝ යන්න. මේ subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ channel එක. මෙතනින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර මං කිව්වා. අන්තිමට ලෑස්ති වෙච්ච ළමයා තමයි ඔය ඉන්නේ ළමයි. බලා ගන්න. හරි හරි මං එහෙම හරි ඉතින් ටග්ගල් ලෑස්ති නැත්නම් ඒක බලෙන් ලෑස්ති කරගෙන වාහනට දාගත්තා. මේ දැන් ඉන්නේ අපි මේන් රෝඩ් එකේනේ. මේන් රෝඩ් එකේ එතන හිටියා කීප දෙනෙක්. අපි යාළුවත් කැම දීලා පාර දිගේම එන්න පටන් ගත්තා. මේ නම් අතුරු පාරකද? ඔව් අපි ගියේම අතුරු පාරවල් වල. ඔව්. ඒ අතුරු පාරවල් වල වටේම ගිහිල්ලා අයින් අයට තමයි දුන්නේ මේන් රෝඩ් එකේ. ටවුන් එකේ ඉඳපු අයටත් දුන්නා. ඒ දීලා තමයි ඊට පස්සේ ආපහු අතුරු පාරවල් වල ගියේ. මෙතන හරිම ලස්සන තැනක්. මතකද ඔයාලට? හරිම ලස්සනයි. ඔව්. යාරයට ගෙජ්ජියකුත් දාලා සුදු එක්කයාට මේන් ඉන්නවා අපිට හම්බෙච්ච කියුට්ම යාළුවෝ 3 දෙනෙක්. බලන්නකෝ නේ. ඔව් බ්‍රේකුත් නෑ අනේ ආද. පව් මං කියන්නේ හම්බෙලාම නැහැ. 3 දෙනෙක් හිටියා අපි ඉතින් ඇති වෙන්න තව දුන්නා. ඔව් අපි කෑම 3ක් විතර දුන්නා ඒගොල්ලන්ට. කනවා ඉතින්. බඩගින්නනේ පව්. මේ වගේ දේවල් ඇත්තටම කරද්දී පුදුම සතුටක් විතර දැනෙන්නේ. අපිට හැම වෙලාවෙම මේ වගේ දෙයක් කරන්න බැරි වෙයි. නමුත් ඒ කරන වෙලාවේදී අපිට දැනෙන සතුට ඒක කියන්න වචන නැහැ. අපි ඉතින් මෙයාලත් එක්ක ටික වෙලාවක් ඉඳලා මෙයාලව තුරතල් කරලා ඊට පස්සේ ආයිමත් යන්න පටන් ගත්තා. බලමුකෝ ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. එන්න අපිත් එක්ක. අපි ඉන්නේ මාරකන්දනි පාලමුඩ. udah wet capek laksanakan පාරේ ඉඳලා අවුල ගත්තේ තාමගෙන මොකද්ද මේ ලස්සන බලන ගමම්ම අපි ෆොටෝස් ටිකකුත් අරගන්න අමතක කරේ නෑ. මේ ඉතින් අපි අනේ අනුරාධපුරේ ඉන්නේ. තැඹිලි බොන්න.
A few moments later. අපේ වැඩිත් දැන් අන්තිම හරියට ඇවිල්ලා ඉවරයි. දැන් මේ අපි හැමෝම ගෙදර යනවා. එහෙනම් වීඩියෝ එකත් නවත්තන්න වෙලාව හරි. එහෙනම් අපි අලුත් දවසක ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් උඹලන්ට හැමෝටම බයි බයි. පරිස්සමින් ඉන්න. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකන් බලුවට thank you so much. subscribe කරලා නැත්නම් මේක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම bye bye. ඉවරයි. හරි මම නවත්තනවා.